ආයුබෝවන් බිල්ඩ් විත් නොනිමි අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද හරිම විශේෂ දවසක්. ඒ මොකද කියලා කිව්වොත් එහෙම Tamanගේ සුන්දර නිවස ඉදි කරන්න ඉතාමත් වටිනා අදහසක් ගැන කතා කරන්න නොනිමි ඉංජිනේරින් ආයතනයේ අධ්‍යක්ෂක ඉෂාර දිර්මින් මහත්මයා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයුබෝවන් ඔබතුමාට. අයිබෝවන් ප්‍රමෝදී. ඔබතුමා අද දවසට අපි සාදරයෙන් පිළිගන්නවා. හැමෝගෙම ජීවිතයේ තියෙන ලස්සනම හීනයක් තමයි තමන්ගෙම කියලා නිවසක්. ඉතින් මේ නිවස ඉදි කරන්න, ඒ වගේ මේ නිවස ජීවත් වෙන්න ඒ පිහිටන භූමිය ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි කැමති මේ භූමිය තෝරගන්නකොට මොනවද බලන්න ඕන කාරණා, කොහොමද මේ භූමිය අපි තෝරගන්නේ කියලා පොඩි විස්තරයක් ඔබතුමාගෙන් අපි දැනගන්න. ඔව් ප්‍රමෝදී. වර්තමානයේ සමාජයේ තියෙන විශාල ගැටලුවක් තමයි හරියාකාර ඉඩමක් තෝරගන්න. දැන් අපි ගත්තාම වර්තමානයේ මුහුණ පාලා තියෙන උග්‍ර ඉඩම් ගැටලුවකට. මොකද අපිට තියෙන ඉඩම් ප්‍රමාණය හරිම සීමිතයි. අන්න ඒ වගේ අවස්ථාවක අපි වාස්තු විද්‍යානුකූල ඉඩමක් තෝරගන්න බොහෝ දේවල් ගැන හිතන්න ඕනේ. ඒ වෙලාවේදී අපි හිතන්න ඕනේ ඉඩමේ හැඩය, ඉඩමේ පිහිටීම, ඉඩමේ බස්නාව, ඒ වගේම පසේ ස්වභාවය, ඒ වගේම ඉඩමේ තියෙන ගල් වර්ග ගැන මේ හැම දෙයක් ගැනම අපි අවධානය යොමු කරන්න ඕනේ. අන්නේ අවධානය යොමු කරන දේවල් ගැන අපි ඉදිරියට කතා කරමු. ඒ වගේම මේ වගේ තියෙනවා දෝෂවත් ඒවා මගහැර ගන්න විදිහත් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. ඔබතුමා කිව්වා මෙහෙම ඉඩම් සීමා කරනකොට විවිධ හැඩයන් ගන්නවා කියලා. අපි කැමතියි දැනගන්න මේ හැඩයන් මොනවද කියලා. වගේම ඒකෙන් තියෙන අපිට ඵල නොදෙන ආකාරය ගැන. ඉඩමත් සමාට සුභ බල දෙන විදි කීපයක් ගැන ජ්‍යොතිෂය වගේ වාස්තු විද්‍යාව සඳහන්. බොහෝ දෙනෙක්ගේ සිරිතක් තමයි තමන්ට කියලා ඉඩමක් ගත්තාම ඒක තාප්පකින් එහෙම නැත්නම් පැටකින් වෙන් කරගන්න. අන්නේ නිශ්චිත හැඩයකට ඉඩම හදාගන්න. අන්නේ හැඩය අනුව ජ්‍යොතිෂය සඳහන් වෙනවා තමන්ට සුභ හෝ සුභ බල දෙනවා. මේකේ ප්‍රධාන ආකාර කිහිපයක් තමයි. මේ ප්‍රධාන ආකාර කිහිපේනු චතුරස්‍රාකාරී නම් තමයි අපිට බොහොමයක් හම්බෙන්නේ. මොකද වර්තමානයේ තියෙන ගොඩක් ඉඩම් කට්ටි කරපුවා. අන්නේ වාගේ පළලාඩු දෙකින් වැඩි ඒවා. ඒවා පියවට කියනවා චතුරස්‍රාකාර. චතුරස්‍රාකාර ඉඩම් ගත්තාම ඒවායේ කොටස් දෙකක් තියෙනවා. සමායත, විෂමායත. අපි මෙන්න මේ දෙක පිළිබඳව සරලව අපි කතා කරන්න. මේ සමායත ඉඩම් ගත්තාම ඒ වගේ පැති හතරම එහෙම නැත්නම් පැති දෙකක් බොහෝ දුරට දිගින් සමානයි. ඒ වගේම විෂමායත ඉඩමක් ගත්තාම එක පැත්තකින් මුල්ලකින් ඒ කොතනකින් හෝ එක පැත්තක් දික් වෙන ඒවා තමයි අපි කියන්නේ විෂමායත ඉඩම් කියලා. කෙසේ හෝ මේ චතුරස්‍රාකාරය එහෙම නැත්නම් සමායත, විෂමායත ඉඩමක ජීවත් වෙන එහෙම නැත්නම් තමගේ සුන්දර නිවස හදා ගැනීම බොහෝ ලෙස ධනාත්මක පැත්තට බලපානවා. ඒ කියන්නේ ඒ ජීවත් වෙන පුද්ගලයන් සතුට, සෞඛ්‍ය, ඒ වගේම ජීවත් වෙන විදිය මේ හැමදේම ධනාත්මක පැත්තට බලපානවා කියලා තමයි අපිට වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම මෙහි වාගෙක් අපි නිවසක් හදා ගන්නකොට බොහෝ දුරට සමාන පාද ඇති නිවසක් හදා ගැනීම වටිනවා. ඒ කියන්නේ අපි ගත්තොත් දෙපැත්තක කෙලින් ඉරි දෙකක් තියෙනවා නම් ඒ දෙකට සමානුපාතිකව නිවස ඉදි කර ගැනීම වාස්තු විද්‍යානුකූලව බොහෝ කරුණු මග හැරවාගෙන දියුණුවදව කරගන්න පුළුවන්. වර්තමානයේ බොහොමයක් මම දකිනවා සමචතුරස්‍රාකාර සහ වෘත්තාකාර ඉඩමුත් තියෙනවා කියලා. අපි ඒ ගැනත් පොඩි හැඳින්වීමක් කරමු. ඇත්තනම බොහෝ දුරට සමචතුරස්‍රාකාර හෝ වෘත්තාකාර ඉඩම් සමාජයේ එහෙම නැත්නම් භූමිය අඩු. ඒ වුණාට නෑම කියන්න බෑ. ඒ වගේව තියෙනවා. අපි ඒ වගේ ගත්තොත් සමචතුරස්‍රාකාර ඉඩමක් ගත්තොත් ඒ වගේ තියෙන්නේ සුභ අසුභ ඵල සමානව තියෙනවා. ඒ වගේ පෙර පරිදිම දානය, සෞඛ්‍ය, මේ හැමදේම සමචතුරස්‍රාකාර ඉඩමක නොඅඩුව ලැබෙනවා. ඒ වගේම වෘත්තාකාර ඉඩමක් ගත්තාම කවකටුවෙන් එන්දා වගේ හරියටම වෘත්තාකාර ඉඩම් හොයාගන්න නැහැ. ඒ වගේ එක පැත්තකින් දික් වෙන්න පුළුවන්, ඕවාල ආකාර වෙන්න පුළුවන්. මේ විදිහට අපි දල හැඩය රවුමක් වශයෙන් තමයි වාස්තුවේදී හිතන්නේ. අන්න ඒ වගේ වල ඉඩම් වල වාසය කිරීමත් බොහෝ සෙයින් ධනය හා ප්‍රීතිය ලැබීමට වාසනාව උදා වෙනවා. සාමාන්‍යයෙන් බහුලව දකින්න තියෙන්නේ පැති හතරක්, ඒ වගේම වෘත්තාකාර ඉඩම්නේ. ඒ වගේම තමයි දුර්ලභ විදිහට තියෙන පැති හයක් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තටම පැති හයක් ඉඩම් ගත්තොත් ඒ වගේ හරියටම පැති හය බෙදෙන්නේ නැහැ. පැති දෙකක් දිගට එහෙම නැත්නම් අපි ඒවට කියනවා මිනි පෙට්ටියක හැඩෙන් එහෙම නැත්නම් ඕවල් ආකාර හැඩයට තමයි මේ පැති හයක් ඉඩම් තියෙන්නේ. ඇත්තට මේ ඔය වාසය කිරීම තියෙන්නේ ගොඩක් විදිහට අසුබ ඵලගෙන තියෙනවා. ඒ කියන්නේ ගෙදරක හිමියට මාරකඵල. ඒ වගේ මේ ගෙදරක වාසය කිරීම ශෝකය ගෙන දෙන කාරණයක් විදිහට තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. නම බිය වෙන්න කාරණයක් නැහැ. මේ වගේ මේ දෝෂ මගහැර ගන්න විදි කීපයක්ම වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. ඒ වගේ එකක් තමයි අපි මේ හැඩය වෙනස් කරලා ගෙදර මායිම එහෙම නැත්නම් ඉඩමේ මායිම සලකුණු කර ගන්න ඕනේ. වැටකින් එහෙම නැත්නම් තාප්පයකින්.
ඒ වගේම තමයි පර්චේස් 5කට වඩා අඩු ඉඩමක් වාගෙන පැති 4ට අපිට දොරවල් 4ක් දා ගැනීමෙන් මෙම දෝෂය මගහරව ගන්න පුළුවන්. එහිදී අපි ප්‍රධාන දොරට වැඩිය අඩුවෙන් පළල අඩුවෙන් තමයි අනිත් දොරවල් තුන දා ගන්න ඕනේ. මේ වගේ ක්‍රම කිහිපයක් වාස්තු විද්‍යාව සඳහන් වෙනවා මෙන්න මේ දෝෂය මගහරව ගන්න. තව මම දැකලා තියෙනවා සමපාද ත්‍රිකෝණ වගේ තියෙන ඉඩම්. ඒ කියන්නේ පාද තුනම සමානව තියෙන ඉඩම්. ඒ වගේම තියෙනවා එක පාදයක් දිගට වගේ තියෙන ඉඩම් ත්‍රිකෝණයක්. අන්න ඒ වගේ මොන වගේ දේවල්ද කියන්නේ? ඇත්තට මෙහෙම ත්‍රිකෝණාකාර ඉඩම් කියන්නේ පාරවල් දෙකක් එකට හමු වෙන තැනක වගේ තියෙන ඒවට තමයි අපි ත්‍රිකෝණාකාර ඉඩම් කියන්නේ. ඒ වගේ පාද එහෙම නැත්නම් පැති තුනක් තමයි ඒ ඉඩම් වල තියෙන්නේ. අන්න ඒ වගේ ඉඩම් වල වාසය කිරීමත් අසුබ බව තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. අපි සමපාද ත්‍රිකෝණයක් ගත්තොත් අන්නේ සමපාද ත්‍රිකෝණයක වාසය කිරීම ඉතාම අසුබයි. එහෙදී මොනවාද අපිට නීතිමය ප්‍රශ්න ඒ වගේම රාජ්‍ය දඬුවම් පවා ලැබිය හැකි බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. ඒ වුණාට අපි ඒකෙදි කරන්න ඕනේ එහෙම වුණොත් ඒ ත්‍රිකෝණයේ එක් පැත්තක් මගහරවලා පැති හතරක් වෙන විදිහට මායිම් සලකුණු කරගත්තාම ඒ අපිට ධනාත්මක පැත්තට යොදවා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණා තමයි විෂම ත්‍රිකෝණීය ඉඩම්. ඒ කියන්නේ එක් පාදයක් හෝ පාද දෙකක් දිගුව පිහිටන ඉඩම් තිබෙනවා. අන්න ඒ වගේ ඉඩම් වල ඔය දෝෂයම ඔය විදිහටම තියෙන්න පුළුවන්. අපි ඒ දෝෂය මගහරවා ගන්නත් කරන්න පුළුවන් එකම දේ තමයි පැති හතරක් ඉඩමට එන විදිහට හදාගන්න. එතකොට අපිට පුළුවන් මේව නිවසත් සුබ විදිහට යොදා ගන්න. හැබැයි ඒක මතක තියාගන්න ඕනි කාරණේ තමයි ත්‍රිකෝණයේ මුළු වලට නිවස එන්නේ නැති වෙන්න අපි සැලසුම් කරගන්න ඕනේ. ත්‍රිකෝණයේ ත්‍රිකෝණ මුළු මගහැරවලා අපි සැලසුම් කරගත්තාම අපිට එය ධනාත්මක වෙහෙම නැත්නම් සුබ ඵල දෙන විදිහට ඉඩමේ තමන්ගේ නිවස හදා ගන්න පුළුවන් වෙනවා. ලෑන් සේනල දකින්න තියෙනවා දිගටි හැඩේ ඉඩම් ගැන. අන්න ඒ ගැන පොඩ්ඩක් කතා කරමුද? ඔව් අපි මෙවට බොහෝ වෙලාවට කියනවා දණ්ඩ භූමි. එහෙම නැත්නම් දිගට ඉඩම් කියලා. මේ ඉඩම් වල පළලට වැඩිය දිග 8 ගුණයකට වඩා වැඩි නම් මේ වගේ ඉඩම් වල වාසය කිරීම හොඳ නෑ කියලා තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. තවත් මේ වගේම ඉඩමක් තමයි L හැඩයෙන් තියෙන ඉඩම්. අපි එහෙම නැත්නම් කියනවා පොරවේ හැඩයට තියෙන ඉඩම් කියලා. මෙන්න මේ වගේ තියෙන්නේ අර විදිහටම අසුබ ඵල තමයි. අපි දකිනවා සමහර ඉඩම් වර්ධක ආකාරයෙන් යුක්තයි. ඒ ගැනත් පොඩ්ඩක් සඳහන් කරමු. ඔව් ප්‍රමෝදි. ඒ වගේ ඉඩම් තියෙනවා. අපි ඒවට කියනවා ධන ඉඩම් කියලා. ඒ කියන්නේ ඒ වගේ රේඛාවක් ඍජුව වෙවිලා අනිත් රේඛාව වක්‍ර වෙනවා. මේ වගේ ඉඩම් වල තමන්ගේ නිවස ඇදීම ධන අලාභ වෙනවා කියලා තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. නමුත් මේ වක්‍ර රේඛාව යම් දුරක් කෙලින් ඇවිල්ලා ඊට පස්සේ වක්‍ර වෙලා යනවා නම් ඒ වගේ ඉඩම් වල තමන්ගේ නිවස ඇදීම යහපත් ප්‍රතිඵල දෙනවා කියලත් වාස්තු විද්‍යාව සඳහන් වෙනවා. නමුත් මේ වාස්තු විද්‍යාවේ යහපත් වීමට බලපාන හේතු කිහිපයක් සඳහන් වෙනවා. ඒ තමයි ඍජු රේඛාව දෙසට ප්‍රධාන දොර දාන්න ඕනේ. එහෙම නැත්නම් අර මුළු දෙකට අහු වෙන්නේ නැති වෙන්න ප්‍රධාන දොර දා ගන්න ඕනේ කියලා තමයි වාස්තු විද්‍යාව සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් තියෙනවා කුල්ලක හැඩයගත් ඉඩම් අපි දකින්න තියෙනවා. අපි ඒවට කියනවා ශූර්ෂ ඉඩම් කියලා. ශූර්ෂ භූමි. ඒ වගේ දිග මායිම් තියෙනවා. ඒ වගේම කෙටි මායිම් තියෙනවා. මෙන්න මේ දෙකම ඍජුව ඇතනම් දෝෂ නැති අතර නියම කුල්ලක හැඩයක් නම් සාධන නිවසේ ප්‍රධාන දොර චෞර පාදයේ නොතබා නිවැරදි පාදයක තබා ගැනීමෙන් අපිට එම දෝෂ මගහැරගෙන නිවැරදි ඉඩමක් හදාගන්න පුළුවන්. එතකොට ඉෂාර මහත්මයා ඉඩමේ මදක් මැදින් ඉස්සිච්ච ස්වභාවයක් තියෙන ඉඩම් තියෙනවා. අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඔව් ඒ වගේ ඉඩම් තියෙනවා. අපි ඒවට කියනවා කුර්ම පෘෂ්ඨ භූමි කියලා. මේ ඉබ්බගේ පිටවාගේ මැද උස්ස පිටලා තියෙන ඉඩම් වලට තමයි අපි එහෙම කියන්නේ. මේ වාසය කිරීමෙන් උත්සාහය ලැබීම, නිරෝගී ධනය ලැබීම වගේ දේවල් තියෙනවා කියලා තමයි අපිට වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මේ වගේ භූමියක උතුර, ඊශාන, නැගෙනහිර පහත්ව පිහිටියේ නම්, ඒ කියන්නේ මැද උස්ස පිහිටියේ නම් වාසයෙන් සෞභාග්‍ය උදා වෙනවා කියලාත් සඳහන් වෙනවා. හරි එහෙනම් ඉහතින් කතා කරපු සියලුම දේවල් ඔබට ඉඩමක් භූමියක් තෝරා ගැනීමේදී නිවැරදිව සලකා බලා ඔයාලට හොඳම තෝරා ගැනීමකට යන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි තවත් වැදගත් කාරණයක් වන ඉඩමේ බස්නාව පිළිබඳව විස්තර ටිකක් කතා කරමු. ඔව් ප්‍රමෝද. ඉඩමේ බස්නාව කියන්නේ ඉඩම පහත්ව පිහිටලා තියෙන දිශාව වෙනවා. අන්න ඒ විදිහේ දිශාවල් 9ක් ගැන අපි වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. යම් ඉඩමක් ඊශාන දෙසට පහත් වියත් නම් මේ ඉඩමේ වාසය කිරීමෙන් ධනය සැපේ ලැබෙනවා. ඒ වගේම නැගෙනහිර දිශාවට පහත් වෙච්ච ඉඩමක වාසය කරනවා නම් දියුණුව ඇති වෙනවා. කිනිකුණ දෙසට පහත් වෙච්ච ඉඩමක වාසය කිරීම හානිදායක විදිහට තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. ඊළඟ දිශාව තමයි දකුණ. දකුණු දිශාවට පහත් වූ ඉඩමක නිතර ශෝකය සහ හදිසි මරණ ඇති වෙනවා. ඒ වගේම නිරිත දිශාවට පහත් වූ භූමියක සියල්ල හානි වෙනවා. භූමිය බටහිර දිශාවට පහත්ව පිහිටියේ නම් කීර්තිය හා
ධනය ලැබෙනවා කියලා තමයි වාස්තු විද්‍යාව සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් දිශාවක් තුනක් ගැන වාස්තු විද්‍යාව සඳහන් වෙනවා. ඒ තමයි වයම. වයම දිශාවට පහත් වෙච්ච ඉඩමක රැඳීම වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ ඒ වගේ ඉඩමක. ඒක විකුණනවා කියලා තමයි වාස්තු විද්‍යාව සඳහන් වෙන්නේ. ඒ වගේම උතුරු දිශාවට පහත් වෙච්ච ඉඩමක වාසය කිරීමෙන් ධනය ලැබෙනවා. නරකම විදිහ තමයි ඉඩමක මැද පාත් වෙලා තියෙනවා. ඒ වාගේ ඉඩමක මැද පාත් වෙච්ච ඉඩමක වාසය කිරීම හැම වෙලෙම රෝග පමුණවනවා කියලා තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. එතකොට හිෂාර මහත්මයා අපි බලන ඉන්න ප්‍රේක්ෂකයන්ට හිතෙන්න පුළුවන් මේ දෝෂ මගේ අරව ගන්න මුකුත් ක්‍රමයක් නැද්ද කියලා. ඒ ගැන පොඩ්ඩක් සඳහන් කරමු. ඔව් ඇත්තටම මේ වගේ දෝෂ මගහර ගන්න විදි කිහිපයක් වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. ප්‍රධානම තමයි බස්නාව පිහිටි දිශාවට බැම්මක් ගන්න පස් කරවලා ගන්න. ඒ විදිහට කරපුවම අපිට බස්නාව දෝෂය මගහර කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බස්නාව පිහිටි දිශාවල් වලට ප්‍රධාන දොර එහෙම නැත්නම් පසුපස දොර ඒ වගේ දොරවල් එන්නේ නැති වෙන්න අපිට සැලසුම් කරගන්න පුළුවන්. මේක සැලසුම් ශිල්පියා එහෙම නැත්නම් වාස්තු විද්‍යාඥයන්ත් එක්ක කතා කරගෙන ඒවට අපිට මේ විදිහට ක්‍රමවේදය යොදා ගන්න පුළුවන්. තවත් එක් ක්‍රමවේදයක් තමයි බස්නාව පිහිටි දිශාවක පොල් ගහක්. එහෙම නැත්නම් අරටුවක් වගේ තියෙන ගහක් හිටවන්න පුළුවන්. මේ වගේ දෙයකිනුත් අපිට බස්නා දෝෂ මගහර ගන්න පුළුවන්. Taman ඊටම ගැන බය වෙන්න ප්‍රශ්නයක් නැහැ. මේ හැමදේම මගහරව ගන්න විදිහට වාස්තු විද්‍යාවේ සඳහන් වෙලා තියෙනවා. නිවසක් සෑදීමට භූමියක් තෝරගන්නකොට ප්‍රයෝජනවත් වෙන කරුණු බොහොමයක් අපි අද කතා කරා. ඉතින් ඕගොල්ලන්ගේ සිහින නිවස ඉදි කරන්න භූමියක් තෝරගන්නකොට මේ කරුණු හොඳින් අවබෝධ කරගෙන හොඳ භූමියක් තෝරගත්තොත් ඔයාලට පුළුවන් හොඳ නිවනක් හදාගන්න. ඉතින් මේ අපි අද කතා කරපු වීඩියෝ එක ඕගොල්ලන්ට ඒකට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩ රාජකාරී බොහොමයක් මැද අපිත් එක්ක එකතු වෙලා අපිට වැදගත් කරුණු බොහොමයක් කියලා දුන්න නොනිම ඉංජිනේරින් ආයතනයේ අධ්‍යක්ෂ හිෂාර දිර්මින් මහත්මයාට අපිත් එක්ක එකතු වුණාට බොහොමයක් ස්තුතියි. ආයුබෝවන්. රැඳිලා ඉන්න අපිත් එක්ක තවත් වැදගත් වීඩියෝ එකක් අරන් අපි එනකන් අපිව subscribe කරලා තියාගන්න. අපි නොනිම ඉංජිනේරින් ප්‍රයිවට් ලිමිටඩ්